සුදවසක් හැමෝටම. ඉතින් නංගි මල්ලි ඔයාලට මේ ළඟ එන විභාගයට අවශ්‍ය වෙන වැදගත් වෙන MCQ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මම පෙරේද දැම්මා ප්‍රතිශත වලට අදාළව MCQ සාකච්ඡාවක්. ඒකේ අංක 2 අනිවාර්ය ප්‍රශ්න සාකච්ඡාවේ දෙවෙනි වීඩියෝ තමයි මේ විදිහට දාන්නේ. අපි යමු ගානට. ගාන කියන නංගි වලින් මෙන්න මෙහෙම. ලඝු දෙවෙනි ගාන කියලා දාන්න. එහෙනම් දෙවෙනි ගාන නිසා ලඝු පහේ පාදයට ඒ සමානයි 4යි කියලා අපිට කියනවා මේකේ. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ ටික. දැන් අනිවාර්යෙන් මෙහෙම ගානක් එනවනේ අපේ විභාගෙට. මේ ළඟට විභාගෙට එනවා. එතකොට මේ තියෙන්නේ මොන විදිහටද කියලා මතක තියාගන්න ඕන. මේ තියෙන්නේ මේක මේ දීලා තියෙන්නේ දර්ශක ආකාරයෙන්ද ලඝු ගණක ආකාරයෙන්ද කියලා අපි දැනගන්න ඕනේ. මේ තියෙන්නේ ලඝු ගණක ආකාරය. එතකොට මේ තියෙන ආකාරයට අපි කියනවා ලඝු ගණක ආකාරය කියලා කියනවා. ලඝු ගණක ආකාරය කියලා කියනවා. දැන් ලඝු ගණක අංකණය කියොත් හරි මේක. ආකාරය නැත්තම් අංකණය කියලා කිව්වොත් හරි. ලඝු ගණක අංකණය කියලා කියමු. ලඝු ගණක අංකණය කියලා කියනවා. ඒ වගේම තමයි දැන් මේ තියෙන ලඝු ගණක අංකණයෙන්නේ අපි මේක ලියන්න ඕන දර්ශක ආකාරයෙන්. එතකොට එතනදී දැනගන්න මෙන්න මේ 4 ඉලක්කමට මොකක්ද කියන්නේ? මේ 5 කියන්නේ මොකක්ද? මේ A කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඔයාලා දන්නේ නැත්නම් මෙන්න මේ දේ අනිවාර්යෙන් දැනගන්න. එතකොට මේ ගාන ලේසියෙන් ඔයාලට ඉස්සෙල්ලා ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් ලකුණු දෙකක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ බලන්න මේ 4 ඉලක්කමට කියනවා අපි දර්ශකය කියලා කියනවා. මොකක්ද කියන්නේ දර්ශකය? දර්ශකය. එතකොට මේ පහේ ඉලක්කමට අපි කියනවා මේ ලඝු ගණක අංකණයේ ලියද්දී පාදේ කියලා. එතකොට මෙන්න මේ ඒ අකුරටත් කියනවා ලඝු ගණක ආකාරයෙන් ලඝු ගණක අංකණයේදී සංඛ්‍යාව කියලා. එතකොට මේක අපි කියවන්නේ ලඝු ලොග් කියලා කියනවා. පහේ පාදයට A සමානයි 4යි කියලා කියවන්නේ. ඒතකොට අපි දර්ශක ආකාරයෙන් ලියද්දී මෙන්න මෙච්චරයි කරන්නේ. හොඳට අහන්න ඕනේ මේක. මොකද මේ ගාන අනිවාර්යෙන් එනවා මේ විභාගෙට. එතකොට ඉවරන්න. එතකොට අපි ලියන්නේ ඉස්සල්ලාම ගන්නවා මොකද්ද පාදය? පාදයට දර්ශකයේ සමානයි සංඛ්‍යාව. දැන් අපි සැලකුවොත් එහෙම මෙතනදී පහේ පාදයට හතරේ දර්ශකය සමානයි A කියලා කියනවා. පහේ පාදයට හතරේ දර්ශකය සමානයි A කියලා කියනවා. ඔයාලා තව දෙයක් හොඳට මතක තියාගන්න. දැන් අපේ පේපර් එකේ ගාන අමාරු වෙන්නේ නැහැ. පේපර් එකේ ගාන කරන්නේ එකම දේ අහලා පොඩ්ඩක් ප්‍රශ්න වෙනස් කරනවා. ඔයාලට මේ අධ්‍යාපන අමාත්‍යාංශ පේපරේ හොඳට බැලුවොත් එහෙම ඒක ගානක් මම මේ ගත්තේ. ඒ ගානේ කියන්නේ අපිට මේ A කියන එක්කෙනා පහේ බලයක් විදිහට ලියන්න කියලා. පහේ බලයක් විදිහට ලියන්න කියලා තමයි එතනදී ගානේ කියන්නේ. ඒතර අපිට කියන්නේ නැහැ කෙලින්ම ලඝු ගණක අංකණයෙන් තියෙන එක දර්ශක අංකණයෙන් දර්ශක ආකාරයෙන් ලියන්න කියලා කියන්නේ නැහැ. අපිට කියන්නේ මේ ගාන A කියන එක්කෙනා පහේ බලයක් ලෙස ලියන්න කියලා. ඔයාලා බය වෙන්න එපා කිසිම වෙලාවක මේ වගේ ගණක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ලඝු ගණක ගණක් එනවමනේ. ඒ ලඝු ගණක ගාන වල දර්ශක ආකාරයෙන් ලියන්න. නිකම්ම ගන්න පොඩ්ඩක් බලන්න අහලා තියෙන්නේ මොකද්ද කියලා. එච්චරයි. ඒතකොට නංගි මල්ලි ඔයාලට ඉස්සරහට අනිවාර්යෙන් මේ වගේම කෙටි ප්‍රශ්න අනිවාර්යෙන් එන කෙටි ප්‍රශ්න ටිකකුත්ම කියලා දෙනවා. ඒ වගේම තමයි භාග ගාන, සම්භාවිතාව ඊට පස්සේ අර ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික දෙන්නේ. එන්නේ ප්‍රශ්න ටිකක් නම් පුළුවන් විදිහට ඔයාලට අනිවාර්යෙන් කියලා දෙන්නම් ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් වගේ දාලා කියලා දෙන්නම්.
රචනා ගානකුත් ගොඩක් නැතත් එකක් දෙකක් හරි කියලා දෙන්න බලන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ ගාන බැරි නම් මේ ගාන බලලා 2016 ඉඳන් 2023 වෙනකම් ලඝු ගණක ගණන් ටික අරගෙන පිළිවෙලට හදා යන්න. ඊට පස්සේ මේ වීඩියෝස් ඔක්කොම මම දාන්නේ WhatsApp channel එක. ඒ WhatsApp channel එකට තමයි link එක ඔක්කොම දාන්නේ. ඒ වගේම මේක දාන්නේ YouTube එකෙන්. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒතකොට ඔයාලට වෙලාවක් යන්නේ ටග් ගාලා notification ඇවිල්ලා ඔයාලට පුළුවන් වෙනවා ටග් ගාලා වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න. ඒක සමහරටම seminar එකක් දෙකක් කරෙන්න පුළුවන්. ඉස්සරහට පුළුවන් වුණොත් කරනවා. නැත්නම් මේ වීඩියෝ ටික දානවා. ඒක නිසා ඔයාලට ඒ ටික subscribe කරලා තියාගන්න. WhatsApp channel එක follow කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හොඳට වැඩ කරන්න. අනිවාර්යෙන් මේක ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජයෙන් ජය.